මේ තියෙන්නේ රුපියල් 40000ටත් වඩා අඩුවෙන් රිලීස් වෙච්ච අලුත් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මීට කලින් ඔයා ලක්ෂ ගණන් වියදම් කරලා මිලදී ගත්ත ෆීචර්ස් හැම එකක්ම මෙන්න මේ ඩිවයිස් එකේදී රුපියල් 40000ට අපිට බලා ගන්න පුළුවන්. මොකද අපි රුපියල් 1,20,000 1,50,000 අතර වගේ වියදම් කරලා මිලදී ගන්න ගොඩක් බ්‍රෑන්ඩ් වල මේකේ තියෙන ෆීචර්ස් අපිට ඒ විදිහටම ඒ වෙදිත් බලා ගන්න පුළුවන්. මොකද ලංකාවට මේ වෙද්දි බ්‍රෑන්ඩඩ් 34කින් ෆෝන්ස් රිලීස් වෙලා තියෙනවා. ඉතින් හිතමු රුපියල් 70,000 ලක්ෂය අතර සීමාව ඒවැයි තියෙන ෆීචර්ස් පවා මෙන්න මේ ඩිවයිස් එකේදී රුපියල් 39,999කට මිලදී ගන්න පුළුවන්. HMD Create 5G කියන ඩිවයිස් එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ෆීචර්ස් 10ක් තියෙනවා. ඉතින් මේ ෆීචර්ස් අපි එකින් එක කතා කරමු. කොහොමුණත් ඔයාලට මේ වෙද්දී ලංකාවේ මාකට් එක තුල මිලදී ගන්න පුළුවන් ගණන් අඩුම 5G ස්මාර්ට්ෆෝන් එකක් වෙන මෙන්න මේ HMD Create 5G කියන ඩිවයිස් එක Softlogic එක හරහාට මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් මේක අන්බොක්සින් එකක් අරන් ඉන්නේ නැහැ. මොකද රිවිව්ස් ගොඩක් තියෙනවා YouTube එකේ බලා ගන්න පුළුවන්. මම මේකෙන් ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වුණේ රුපියල් 40000ටත් වඩා අඩුවෙන් රිලීස් වෙච්ච මේ ඩිවයිස් එකේ තියෙන ෆීචර්ස් 70000ත් ලක්ෂයත් අතර ඩිවයිස් වල බලා ගන්න පුළුවන් වෙන හැම ෆීචර් එකක්ම මෙන්න මේ රුපියල් 39999 ක රිලීස් වෙච්ච මේ ඩිවයිස් එකේදීත් බලා ගන්න පුළුවන් වෙනවා කියන එක තමයි මම අද වීඩියෝ එකෙන් වැඩිපුරම හයිලයිට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කලින් සඳහන් කළා වගේම කිසිම බ්‍රෑන්ඩ් එක බලා ගන්න බැරි මේ ප්‍රයිස් එකට දෙන්න බැරි price to worth ෆීචර්ස් 10ක් මෙන්න මේ ඩිවයිස් එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ පළවෙනි ෆීචර් එක හැටියට ඒකේදී බලා ගන්න පුළුවන් self repairable ෆීචර් එක. ඒ කියන්නේ ඔයා මේ ඩිවයිස් එක මිලදී ගත්තාම ඔයාටම මේ ඩිවයිස් එකේ තියෙන මොකක්ම හරි පාර්ට් එකක් කැඩුනොත් ඔයාටම පුළුවන් මේක රිපෙයාර් කරගන්න. සරලවම කිව්වොත් රීප්ලේස් කරගන්න ඔයාට පුළුවන් තනියම කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව. මෙයාලගේ HMD සයිට් එකට ගියොත් මේගොල්ලන්ගේ ටූල් කිට් එක ඔයාට වෙනම මිලදී ගන්න පුළුවන්. ඔයාට පොඩි හරි ටෙක්නිකල් දැනුමක් තියෙනවා නම් එහෙම නැත්නම් සයිට් එකට ගියොත් මේකේ තියෙන රූල්ස් ටිකක් ඉතින් ඔයාට ඒකත් පිළිපදින්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මේකේ තියෙන බෑක් පැනල් එක එහෙම නැත්නම් බැටරි එක එහෙම නැත්නම් USB පෝට් එක මේ හැම එකක්ම ඔයාට තනියෙන් ගලවන්න හැකියාවක් තියෙනවා. ඒක ඇත්තටම සෑහෙන වටින ෆීචර් එකක්. මොකද කියනවා නම් ගොඩක් කම්පැනි ඒගොල්ලෝ හිතන් ඉන්නේ මොකක් හරි රිපෙයාර් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් එකකට ගිහිල්ලා ඒ කියන්නේ රිපෙයාරින් සෙන්ටර් එකකට ගිහිල්ලා ඒක රිපෙයාර් කරගන්න එහෙම නැත්නම් කම්පැනි යවන්න එහෙම සීන් ටිකක් තියෙන්නේ. කොහොම නමුත් මේ ඩිවයිස් එකේදී ඔයාට තනියම ඔයාගේ ඩිස්ප්ලේ එකක්, බැටරි එකක්, ස්පීකර් එකක්, USB පෝට් එකක් ඕනම දෙයක් තනියම රීප්ලේස් කරගන්න හැකියාවක් තියෙනවා. මේකේ තියෙන දෙවෙනි පොයින්ට් එක තමයි 5G network එක. ඔව් මේ වෙද්දි ලංකාවේ රිලීස් වෙලා තියෙන කිසිම ඩිවයිස් එකක ඒ කියන්නේ රුපියල් 40000ට වඩා අඩුවෙන් රිලීස් වෙච්ච කිසිම ඩිවයිස් එකක 5G network එකක් බලා ගන්න හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ ඔයාට 2G, 3G, 4G, 5G ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. කොහොම නමුත් ලංකාවේ හැමෝටම 5G එක්ස්පීරියන්ස් කරන්න බෑ. සාමාන්‍ය කොළඹවට සාමාන්‍ය ප්‍රධාන නගර කිහිපයක 5G network එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඔන්නවට රුපියල් 39,999කට 5G ඩිවයිස් එකක් දැනටම මිලදී ගන්න පුළුවන්. තුන්වෙනි කී පොයින්ට් එක තමයි මේකට අවිල්ලා තියෙන ඩිස්ප්ලේ එක. ඔයා දැම්ම හොඳටම හොයලා බලන්න රුපියල් 40000ට වඩා අඩුවෙන් රිලීස් වෙච්ච කිසිම ඩිවයිස් එකක. ඒ කියන්නේ අපි ගමුකෝ TRCSL Apple සහිතව සහ කම්පැනි වොරන්ටියක් එක්ක ආපු ඩිවයිස් වල Full HD+ ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙනවද කියලා? ඔව් නෑ තමා. ඉතින් මෙන්න මේ HMD Create 5G කියන ඩිවයිස් එකේදී අපිට Full HD+ ඩිස්ප්ලේ එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. අපිට සමහර බ්‍රෑන්ඩ් වල රුපියල් 70000ක් බලා ගන්න පුළුවන් වෙන්නේ HD පැනල්. නමුත් මේකේ Full HD+ පැනල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මේක IPS පැනල් එකක්වත් TFT පැනල් එකක්වත් නෙමෙයි OLED පැනල් එකක්. සාමාන්‍යයෙන් ඔයාලට කිසිම බ්‍රෑන්ඩ් එකක OLED පැනල් එකක් Full HD+ resolution එකෙන් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔයාලට කොහොමත් නැහැ, කොහෙවත් හොයා ගන්නත් නැහැ. ඒත් එක්කම තමයි 90Hz refresh rate එක. සහ මේකේ ඩිස්ප්ලේ සයිස් එක ගත්තොත් අඟල් 6.67ක ඩිස්ප්ලේ සයිස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වෙද්දී රුපියල් 40000ට වඩා අඩුවෙන් කිසිම බ්‍රෑන්ඩ් එකක OLED පැනල් එකක් 90Hz refresh rate එකක් Full HD+ පැනල් එකක් ඒත් එක්කම තමයි මේ වගේ ලොකු ස්ක්‍රීන් එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේකට අවිල්ලා තියෙන හතරවෙනි කී පොයින්ට් එක තමයි RAM එක සහ storage එක. ඔයාලට මේකේ physically 6GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම 128GB internal storage එකක් බලා ගන්න පුළුවන්. මේ price range එකට maximum අපිට බලා ගන්න පුළුවන් උනේ 4GB RAM එකක්. නමුත්
මේකෙදි 6GB RAM එකක් තමයි බලා ගන්න පුළුවන් ෆිසිකල්. ඒ වගේම ඔයාලට තවත් virtual 6GB add කරගන්න පුළුවන්. එතකොට ඔක්කොම 12GB බලා ගන්න පුළුවන්. දැනට මම features 4ක් කතා කළානේ. තව features 6ක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාලට තනියම මේක repair කරගන්න පුළුවන්. ඒත් එක්කම display එක. ඒත් එක්කම තමයි මේකට ඇවිල්ලා තියෙන 5G network එක. ඒත් එක්කම තමයි මේකට ඇවිල්ලා තියෙන RAM එක සහ storage එක. physical 6GB RAM එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ඉතුරු features 6 කතා කරලා බලමු. price to worth device එකක් කියලා ඔයාලට දැනටමත් තේරිලා ඇති. පස්වෙනි key point එක තමයි මේකට ඇවිල්ලා තියෙන SoC එක. මේක 5G stable device එකක් ඉන්න අනිවාර්යෙන් මේකට හොඳ SoC එකක් දෙන්න ඕනි. මොකද මේකදී බලා ගන්න පුළුවන් UniSoC T670 6 nanometer SoC එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේ price range එකේ ගොඩක් වෙලාවට 11 nanometer 12 nanometer 20 nanometer වගේ තමයි බලා ගන්න හම්බ වෙන්නේ. නමුත් මේකේ 6 nanometer බලා ගන්න පුළුවන්. ඒකින්ද battery efficiency එකත් සෑහෙන්න හොඳ level එකකින් experience කරන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද ඔයාලට එඩිට යූස් කරන ඕනම ඇප්ලිකේෂන් එකක් social media games ඕනම එකක් ඔයාලට කිසිම lag එකක් නැතුව ඔයාලට පාවිච්චි කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කිසිම lag එකක් නැහැ. ඉතින් එහෙම බලද්දිත් රුපියල් 40000ට වඩා අඩුවෙන් කිසිම device එකක මේ වගේ SoC එකක් බලා ගන්න හම්බ වෙලා නැහැ. බැටරි ගැන කතා කරානේ. ඉතින් ඒකේ 6 වෙනි key point එක තමයි බැටරිය. ඉතින් මේකට මිලියම්පියර් hour 5000ක බැටරියක් තියෙන්නේ. ඉතින් ඔයා කියයි අනිත් device වලත් ඒ වගේ ප්‍රමාණයක් නේ තියෙන්නේ කියලා. නමුත් ඔයා දැකලා තියෙනවද price range එකට 33 watt fast charging speed එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. කිසිම brand එක මේ වගේ charging speed එකක් බලා ගන්න හම්බ වෙලා නැහැ. 7 වෙනි key point එක තමයි මේකට ඇවිල්ලා තියෙන කැමරාව. කැමරාව නෙමෙයි මේකට ඇවිල්ලා තියෙන මෙගාපික්සල් කවුන්ට් එක. බැක් පැනල් එකේ එන මේන් සෙන්සර් එකත් මෙගාපික්සල් 50ක් ඒත් එක්කම සෙල්ෆි කැමරාවේ මෙගාපික්සල් 50ක සෙල්ෆි කැමරාව තමයි බලා ගන්න පුළුවන්. මීට කලින් ඔයා දැකලා තියෙනවා රුපියල් 40000ට වඩා අඩුවෙන් රිලීස් වෙච්ච කිසිම device එකක මෙගාපික්සල් 50ක සෙල්ෆි කැමරාවක්. ගොඩක් අය මෙගාපික්සල් 50ක් දීලත් බැක් කැම් එකට විතරයි එකක් දෙන්නේ. ඒකත් රුපියල් 50000ට 70000ට වගේ යනවා. 8 වෙනි key point එක තමයි ගොඩක් device වල බලා ගන්න බැරි sensors කීපයක් මේකෙදි බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකට include කරලා තියෙන sensors සමහර ඒවා රුපියල් 70000 සීමාවෙවත් බලා ගන්න නැහැ. මේකේ sensors ගත්තොත් physically වලට fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම accelerometer එකක්, oscillatory sensor එකක් සහ ගයිරොස්කෝප් සෙන්සර් එකකුත් මේකෙදි බලා ගන්න පුළුවන්. රුපියල් 40000ට වඩා අඩුවෙන් ගයිරොස්කෝප් සෙන්සර් එකක් දෙනවා කියන්නේ ඒක මාරම දෙයක්. මොකද ඔයාලා දන්න ගයිරොස්කෝප් සෙන්සර් එකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක තිබ්බේ නැත්තම් මොකද්ද වෙන්නේ කියලාත් ඔයාලා දන්නවා. ඉතින් මේ device එකෙත් ගයිරොස්කෝප් සෙන්සර් එකක් තියෙන ඉඳලා ගේමින් වලටත් කිසිම ප්‍රශ්නයක් නැහැ. 9 වෙනි key point එක තමයි මේකට අවිල්ලා තියෙන IP rating එක. ඔව් මේකෙත් IP rating එක බලා ගන්න පුළුවන්. අර මම කලින් සඳහන් කරපු features 8ක් ඇතුළුව ඔව් මේකෙදි i52 කියන රේටින් එක සාමාන්‍යයෙන් ලංකාව ඇතුළේ තියෙන ඕනෙම වෙදර් කන්ඩිෂන් එකක් ඇතුළේ ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකට ස්ප්ලෑෂ් ඇන්ඩ් ඩස්ට් රෙසිස්ටන්ස් පහසුකමක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒකින්ද පොඩි වැස්සකට දූවිලි පාරකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳට ඔරොත්තු දෙනවා. අන්තිම ෆීචර් එක එහෙම නැත්නම් 10 වෙනි ෆීචර් එක තමයි මේකට ඇවිල්ලා තියෙන OS එක. මොකද pure Android experience එකක් ගන්න ඕනේ නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව රුපියල් 40000ට වඩා අඩුවෙන් bestම option එකක් තමයි HMD Create 5G කියන මෙන්න මේ device එක. ඉතින් මේකදී latest Android 14 version එක බලා ගන්න පුළුවන්. ඒ වගේම clean UI එකක් තියෙන්නේ. කිසිම bloatware එකක් මේකේ කිසිම වෙලාවක install වෙලා නැහැ. එකම එක දෙයක් දැක්කම මෙන්න මේක HMD කියලා application එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙන අර phone එකේ health එක බලා ගන්න විතරයි. ඉතින් මේ app එක හරහා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් ඕන් නැහැ වගේ සීන් එකකුත් නැහැ. හැබැයි ඒකත් අවශ්‍යයි වගේ ඔයාලට ටික කාලයක් පාවිච්චි කරන යද්දි තේරෙයි. කොහොමත් ඔයාලට මේකට 100%ක්ම clean Android experience එකක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට දැන්ටම තේරෙනවා ඇතිනේ මෙන්න මේ device එක. එහෙම නැත්නම් HMD Create 5G කියන device එක දැනටම කොච්චර වටින device එකක්ද කියලා. මේක රුපියල් 40000ට වඩා අඩු device එකක් වෙන කිසිම brand එකකින් ලංකාවට මේදී brand 34ක් රිලීස් වෙලා තියෙනවා. ඒ 34 කිසිම device එක දෙන්නේ නැති main key features 10ක්ම මේ device එකේදී දැනටම අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් කලින් කතා කරපු features 10 ඒ කියන්නේ අපිට තනියෙන් මේක රිපෙයාර් කරගන්න පුළුවන්. හොඳම ඩිස්ප්ලේ එකක් තියෙනවා, හොඳම කැමරාවක් තියෙනවා, OS එකක් බලා ගන්න පුළුවන්,
වැඩිම ෆාස්ට් චාර්ජින් ටෙක්නොලොජි එකක් ඇඩ් කරලා තියෙනවා. හොඳම SoC එකක් බලා ගන්න පුළුවන්. RAM එක ස්ටෝරේජ් එක ගොඩක් හොඳ මට්ටමකින් බලා ගන්න පුළුවන්. මේ ෆීචර්ස් හැම එකක්ම ඔයාට රුපියල් 39999කට තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. තව දෙයක් අමතකුණා මේකට ඇවිල්ලා තියෙනවා second hand noise cancellation microphone එක. ඉතින් ඒකත් අපිට ගොඩක් වෙලාවට රුපියල් 50000 device එකක පවා අයින් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. නමුත් රුපියල් 39999කට මෙන්න මේ HMD Create 5G කියන device එකට ඒකත් දීලා තියෙනවා. ඉතින් මේක රිලීස් කළත් ගොඩක් කල් නමුත් channel එකේ වීඩියෝ එකක් දාන්න පරක්කු වුණා. ඉතින් ඔයාලා මේ වෙද්දිත් මේක මිලදී ගත්තා නම් ඕගලන්ගේ experience එකක් පල්ලා comment section එකේ සඳහන් කරලා යන්න. ගොඩක් වෙලාවට මේක ඔයාලට soft logic එක හරහා තමයි මිලදී ගන්න පුළුවන්. ඒක anti-RCS lab tool සහිතව company warranty එකක් හම්බ වෙනවා 1 year. ඉතින් ඔයාලට ගොඩක් වෙලාවට shop එකෙන් මිලදී ගන්න අමාරුවේ මොකද එයාලා සඳහන් කරලා තියෙනවා මේක ඩිවයිස් එක එනවා යනවා විතරයි හොයාගන්නවත් නැහැ කියලා. ඉතින් ඔයත් මේක පාවිච්චි කරනවා වගේ එක්ස්පීරියන්ස් එකක් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන මතකද? ඔයාලගේ අදහස පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඒ වගේම ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙන් තියෙන subscribe button press කරලා දැම්ම subscribe වෙන වගේ මේ ටැප් එකෙන් තියෙන notification bell එක click කරලා තියාගත්තොත් මේ වගේ වෙන වීඩියෝස් වලට කාටවත් කලින්ම බලා ගන්න පුළුවන්. එහෙනම් මේ brand episode එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.